तुम छुपा ना सकोगी मैं वो राज हूँ, तुम भुला ना सकोगी वो अंदाज हूँ। गूंजता हूँ जो दिल में तो है राह क्यों, मैं तुम्हारे ही दिल की तो आवाज हूँ। देखती हो मुझे देखती हो जहाँ, मैं यहाँ हूँ यहाँ हूँ यहाँ हूँ यहाँ। जानम देख लो मिट गई दूरियां, मैं यहाँ हूँ यहाँ। Hi guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඔන්න ගොඩ කාලයකට පස්සේ මම ආයෙමත් vlog එකක් අරගෙන ආවා. ඉතින් දැනටමත් ඔයාලා thumbnail එකෙන් දකින්න ඇති අද vlog එක මොකක්ද කියලා. ඉතින් ඒ දේ නිසා තමයි මට මේ දවස් ටිකේ ඔයාලට vlog එකක් අරගෙන එන්න බැරි වුණේ. ඉතින් අද අපි යනවා ඒ ලස්සන වැඩේට shopping කරන්න. අපිත් එක්ක අපේ ෆැමිලි එකේ කට්ටියම යනවා. අපි බලමු අද දවස කොහොමද ගත වෙන්නේ කියලා. ආය. හැටයි බලමු. අපි මුලින්ම ආවේ බ්‍රයිඩල් ෆැබ්‍රික් එකට. ඒකෙත් බලලා තව ෂොප් දෙක තුනක පොඩ්ඩක් ඇවිදලා අපි දැන් යනවා රියල් සිල්ක් එකට. ඔපෙම පටකකයි. මේ හරි ඔන්න අපි ආව දැන් රියල් සිල්ක් එකට. දැන් කට්ටියම පුදුම අමාරුවෙන් ඉන්නේ කට්ටියට ඕන කලර්ස් මැටීරියල් තෝරගන්න. අපිට පැය ගාණක් ගියා කලර් සිලෙක්ට් කරන්න. මොකද එතන ඒ තරම් ලස්සන කලර්ස් ගොඩක් තියෙන වගේ මැටීරියල් ඩිසයින්ස් ගොඩක් තියෙනවා. අපිට සෑහෙන වෙලාවක් ගියා ඉතින් ඒ වැඩේට. මම තෝරලා අන්තිමේදී මටත් මං ආසම විදියට මට ලස්සන කලර් එකක් හම්බුණා. මේ තියෙන්නේ ඒ කලර් එක. ඔයාලත් කමෙන්ට් එකක් දාන්නකෝ බලන්න මට ඒ කලර් එක මැච් වෙනවද කියලා. මම කොහොම හරි ගෙදරින් යනකොට ආසාවෙන් හිටියේ ලයිට් කලර් එකක් තමයි මම සිලෙක්ට් කරගන්න කියලා. ඒ වුණාට එතනට ගියාට පස්සේ මට හිතුණා ඩාර්ක් කලර් එකට යනවද කියලා. ඊට පස්සේ මම ඩාර්ක් කලර් එකකුත් ෆිට ඔන් කරලා බැලුවා. ඒ වුණාට මට ගොඩක්ම හිත ගියේ මේ ලයිට් කලර් එකට. මම මාරම ආස වුණා මේ කලර් එකට. ඉතින් මට ඔයාලට හරියටම කියන්න බැරි වුණානේ අපි මේ මොකටද ලෑස්ති වෙන්නේ කියලා. අපේ අයියාගේ වෙඩින් එකට තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ළමයි මම ඔයාලට කිව්වනේ මට එතනදී හිතා ගන්න බැරි වුණා කියලා මොකද්ද ගන්න කලර් එක කියලා. ඉතින් මම මේ රෙඩ් කලර් එකත් පොඩක් ඇඳලා බැලුවා මට ඒ කලර් එක හරියනවද කියලා. ඒ වුණාට මට වැඩියම ආස හිතුනේ අර කලර් එකට. ඒක නිසා මම මේ කලර් එක තමයි අයියාගේ වෙඩින් එකේ මගේ ෆස්ට් ඩේ එකේ කැන්ඩියන් එකට සිලෙක්ට් කරගත්තේ. අපිට සෑහෙන්න වෙලාවක් ගියා මේ වැඩේට. පැය 4-5ක් වගේ ලොකු වෙලාවක් ගියා අපිට. මම විශේෂයෙන්ම කියන්න ඕනේ රියල් සිල්ක් එක ගැන. ඒකේ වැඩ කරන ස්ටාෆ් එක ගැන. එයාලගෙන් පුදුම හොඳ කස්ටමර් සර්විස් එකක් තමයි අපිට ලැබුණේ. මේ කලර් සිලෙක්ට් කරන්න, මැටීරියල් සිලෙක්ට් කරන්න හැම දෙයකම එයාලා මාරම විදියට අපිට සපෝට් කරා. අපි අන්තිමේදී අපේ කැන්ඩියන්ස් වලට, අපේ අම්මලගේ කැන්ඩියන්ස් වලට, අපේ ලෙහෙන්ගාස් වලට ඔක්කොම ෆැබ්‍රික්ස් ගත්තේ රියල් සිල්ක් එකෙන්. අපේ තාත්තත් එදා අපි නිසා පුදුම කට්ටක් කෑවේ. පව් අනේ අන්තිමේදී අපේ ගානක් පුදුම දුකක් වින්දේ අපි නිසා. අනිත් කට්ටිය යාලගේ කලර් සිලෙක්ට් කරනකම් මගේ වැඩේ තමයි අමිරේ එකක් හම්බ වෙච්ච ගමන් වීඩියෝස් ගන්න එක. අපි දැන් ආවේ ශල්ව බ්‍රයිඩල් එකට අපේ අම්මලට සාරි බලන්න. ඒ වුණාට එතන අපේ අම්මලා කැමති සාරිස් තිබුණේ නැහැ. ඒක නිසා අපි හිතාගත්තා අපි වෙන තැනකින් බලනවා කියලා. අපි විවාහයකටත් ගියා. ඒ වුණාට එතන තිබුණෙත් නැහැ. අපි ඊට පස්සේ වෙන තැනකින් සාරි බලනවා කියලා හිතාගත්තා. ඔන්න බලන ළමයි අපේ තාත්තට අන්තිමේදී වෙච්ච දේ. අපි ගන්න ඕනි දේවල් ටික අරගෙන අපි දැන් ආවා කන්න. දැන් වෙලාව 4ට විතර ඇති. අපි හැමෝම හොඳටම බඩගින්නේ හිටියේ.
උදේ පාන්දරම ඇවිල්ලා shops වල ඇවිදලා හැමෝම මාරම මහන්සියෙන් හිටියේ. හොඳටම බඩගින්නේ. ඉතින් කෑම ආපු ගමන්ම කට්ටියම කෑවා. මට කාලේ ඉවරලා තමයි මතක් වුණේ vlog එකට වීඩියෝ එකක් ගත්තේ නෑනේ කියලා. අපි කාලේ ඉවරලා අපිට තව බඩු වගේක් ගන්න තිබුණා. ඒ බඩු අරගෙන අපි ගෙදර ආවා. අද vlog එකේ දෙවෙනි දවස මම මේ ලෑස්ති වෙලා ඉන්නේ අයියගේ අක්කගේ වෙඩින් ප්‍රී ෂූට් එක කරන්න යන්න. අපිට ලොකේෂන් එකට එන්න කියලා තිබුණේ උදේ 6ට. දැනටමත් අපි චුට්ටක් පරක්කුයි. අපි මෝර්නින් ෂූට් එකට සිලෙක්ට් කරගෙන තිබුණේ අම්බලන්ගොඩ පන්සලක්. මට ඒ පන්සලේ නම නම් හරියටම මතක නැහැ. ඒ පන්සලේ තමයි අපි මෝර්නින් ෂූට් එක කරේ. ඒකත් හරිම ලස්සනට අපිට කරන්න හම්බ වුණා. අද පොය දවස නිසා අපි චුට්ටක් බයේ හිටියේ. ඒ වුණාට අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව ෂූට් එක කරගන්න හම්බ වුණා. ඒ පන්සලත් හරිම ලස්සනයි. ලස්සන ලොකේෂන් ටිකකුත් තිබුණා. දැන් පන්සලේ ෂූට් එක නම් ඉවරයි. අපි පැය 2ක් විතර මෙතන ෂූට් එක කරා. දැන් ආයෙමත් හවසට තමයි ඊළඟ ෂූට් එක තියෙන්නේ. එතකන් අපි යනවා අක්කගේ යාළුවෙක්ගේ ගෙදර. අපි දැන් ආවා අක්කගේ යාළුවගේ ගෙදරට. අපි චූටි වෙලාවක් ඉඳලා උදේට කාලා ආයෙමත් චූටි වෙලාවක් නිදහසේ කට්ටියත් එක්ක හිටියා. දැන් වෙලාව දවල් 1ට විතර ඇති. අපි දැන් කාලා කරලා ආයෙමත් හවස ෂූට් එකට යන්න තමයි හදන්නේ. අපි බීච් එකේ ෂූට් එක කරනවා කියලා හිතන් හිටියේ ගෝල් ෆෝට් එකේ. අද පොය නිසා ගෝල් ෆෝට් එකේ හොඳටම සෙනඟ. ඉතින් අපි ආයෙමත් ගෝල් ෆෝට් එකේ ඉඳන් හික්කඩුව පැත්තට මේ බීච් එකක් හොය යන ගමන් තමයි ඉන්නේ. මේ හරිය. නෑ මේ හරිය. මෙතන නිකන් අර හරිය. මේ හරියද? ඔව් මේ හරි. අපිට දැන් ලස්සන ලොකේෂන් එකක් හම්බුණා. යතයි නේද බඩ මේ උනක. ඔන තෙමි. අපිට ගන්න කවුරු.
එන්න මේක. එයාලා ෂූට් එකක් කරන අතරතුර අපිත් වෙනම ෂූට් එකක් කරා. ඒකේ ෆොටෝස් දාලා තිනවා මගේ Facebook, Instagram account වල. ඔයාලා මාව ෆලෝ කරලා නැත්නම් දැම්ම ෆලෝ කරන්න කියලා මතක් කරනවා. එයාලා ෂූට් එක ඉවර වෙනකම් අපිට මෙතන බෙන්ච් එකක් හම්බුණා. අපි ඉතින් එතන වාඩි වෙලා ඉන්නවා. අයියලා ෂූට් එක කරලා ඉවර වෙලා එනකම්. කට්ටිය ඉඳලා දැන් බීච් එකේ ෂූට් එක ඉවරයි. අපි දැන් යනවා ගෝල් ෆෝර්ට් එකට. අපි නයිට් ෂූට් එක කරනවා කියලා හිතාන් හිටියේ ගෝල් ෆෝර්ට් එකේ. අපි දැන් යනවා ගෝල් ෆෝර්ට් එකට. අපි දැන් ආව ගෝල් ෆෝර්ට් එකට. අද පොය දවස නිසා ෆෝර්ට් එකේ නම් සෙනග හොඳටම වැඩි. එයාලා ෂූට් එක කරලා ඉවර වෙනකන් අපිත් ගෝල් ෆෝර්ට් එකේ වටේ චුට්ටක් ඇවිදලා ෆොටෝස් ටිකක් ගත්තා. මම මාරුමාසයි ගෝල් ෆෝර්ට් එකේ රැට තියෙන වයිබ් එකට. මම කලින් ගෝල් ෆෝර්ට් ආපු වෙලාවෙත් කිව්වා ඔයාලට මම මාරුමාසයි රැට ගෝල් ෆෝර්ට් එන්න කියලා. මම ඔයාලට කිව්වනේ මම රැට අනිවාර්යයෙන්ම ගෝල් ෆෝර්ට් ආවොත් ඉතින් ඔයාලත් එක්ක ඒක ෂෙයා කරගන්නම් කියලා. අද නම් මට එහෙම ලොකුවට ඇවිදින්න හම්බුනේ නැහැ. ඒ වුණාට මම ආයෙමත් රැට ගෝල් ෆෝර්ට් ආවොත් ඔයාලත් එක්කත් අනිවාර්යයෙන්ම ෂෙයා කරගන්නම්. දැන් නම් ළමයි අපිට හොඳටම මහන්සි. මොකද අපි උදේ ඉඳන් මේ ෂූට් එකට මහන්සි වෙන්නේ. ඉතින් මම ඉස්සරහම දින ෂොප් එකෙන් බිම වාඩි වෙලා මේගොල්ලෝ ෂූට් එක කරලා ඉවර වෙනකම් බලාගෙන හිටියා. ඉතින් ඔයාලත් මේ වගේ කට්ට කාලේ තියෙනවද? අයියලාගේ අක්කලාගේ ෂූට් නිසා. තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. හරි දැන් නම් ෂූට් ඔක්කොම ඉවරයි. අපි දැන් ගෙදර යන්න හදන්නේ. අම්බෝ මේ වෙලාව නම් පුදුම සතුටකින් හිටියේ. මොකද දැන් ගෙදර යනවානේ. අද vlog එකේ 3 වෙනි දවස. අද මම මේ ලෑස්තිලා ඉන්නේ අක්කගේ බ්‍රයිඩ් ටු බී පාටි එකට යන්න. අක්කගේ බ්‍රයිඩ් ටු බී පාටි එක තිබුණේ අක්කගේ හොඳම යාළුවාගේ ගෙදර. ඉතින් ඔන්න අපි ආව දැන් පාටි එකට. Susun anshu pasa supimvant asha reka matanal kavasa hengum ranchu vela re pinna pirila meena sipiya sadara site enguma kondura sada matama lebena nari sada magi vela
නිතුයාවි පැඳීලා සදා හිනකානේ රැයි පවා සඳසියා වතෙහි මවා පිණිසිතේ දැනේවි කතා මට හැමදාම කාලේ උනාට පස්සේ තමයි මතක් වෙන්නේ. නැහැ vlog එකකට වීඩියෝස් ගන්න ඕනේ කියලා හැමදාම මේ කාලේ උනාට පස්සේ මතක් වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි අපි අක්කගේ බ්‍රයිඩ් ටු බී පාටි එක කරේ. එහෙනම් මම මෙතනින් vlog එක ඉවර කරනවා. අපි අයියාගේ වෙඩින් vlog එකෙන් ඉක්මනින් හම්බ වෙමු. වෙඩින් vlog එකට කලින් මම වෙඩින් සර්ප්‍රයිස් dance vlog එක අරගෙන එනවා. එහෙනම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. Thanks for watching. Bye bye.